හෙලෝ ඉතින් යාළුවනේ වීඩියෝ එක යන්න කලින් පුංචි දෙයක් මතක් කරන්න ආවේ. ඔයාලගේ channel එක මොනවාරි ප්‍රොමෝට් කරගන්න තියෙනවා නම් දැන් අපේ WhatsApp එකට message එකක් දාන්න. ලංකාවේ අඩුව මුදලට අපි ඔයාලට channel ප්‍රොමෝට් කරලා දෙනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි යන් අද අපේ වීඩියෝ එක බලන්න. අනිවාර්යෙන් channel එක subscribe කරන්න. ඈබර් රාජු සඳුනා සිරාටෝ වණ්ඩියක් බස්සනවද බං? මට ඒ ගැන කියපන්කෝ. උන් අද පේන්ට හිටියෙත් නෑ. උඹ මේ මොනවද බං චාම අහන්නේ? අන්න උදේ පාන්දරම ඕයි උපුලයි දෙන්නම ගිහිල්ලා බයික් එක ගේන්න. උඹට උදේ කෝල් ගත්තලු එක කෝල් එකක්වත් ආන්සර් කරේ නැල්ලු. කොහෙද? අන්න සුපිරිම WRX 250ක් ගේන්න යන්නේ ඉතින් ඈ. ඉතින් ගමම හඬයි අපි දෙදරයි කියන තමයි තියන්නේ ඉතින්. අපට උඩු ඇත්තද බං? හොඩේ සුපිරියකෝ සඳුනා බයික් එක ගෙනාවා කියන්නේ අපි ගත්තා වගේ තමා නැද්ද බං රාජුවා? සුපිරි ඉතින් ඈ TikTok පාරක් දාලා Facebook එකේ ප්‍රොෆයිල් පිච් එකට අප්ලෝඩ් කරලා සුපිරිම ගැම්මක් අල්ලන්න ඕනි. කැලලක්වත් ටෝක් කරගන්න බැරි අය. චාමා උඹට සද්ද එනවද? මට හිතෙන්නේ සඳුනාගේ වණ්ඩියේ සද්දේ. බලපංකෝ සද්දේ. ඒ කියන්නේ උන් අරගෙන එනවා. අටේ වාසියකෝ අම්මා මට එක බලනකම් ඉවසිල්ලක් නෑ. ඕම් සද්ද බලපන්. මුන් ගිනි කසයෝ දෙන්නෙක් වගේ එනවා ඇති බයික් එක නැගලා. ඕම් බලපන් ඕම්. මට හිතෙන්නේ උන් තමයි. නැත්තම් අපේ ගමේ කොහෙද බං ඔහොම සද්දෙන් බයික් පදින උන් ඉන්නේ? උන් තමයි. අර එන්නේ. ඕයි සඳුනා අම්මට සිරි ආම් බලපන් රාජුවා. ගත්තා කොහොමද චීස් කෑල්ල රාජු චාමා වනන් ඔල්ලි ඉතින් ඈ අපේ ගමටම මේක විතරයි ඔරිජිනල් 2016ක් කොහොමද ගැම්මක් නේද සද්ද කොහමද ගම දෙදරවනවා අද ඉඳලා මේ සඳුනා කතා කරලා වැඩක් නෑ බං සඳුනා. සුපිරි යකෝ දිලිසෙනවා. බ්‍රෑන්ඩ් නිව්ද බං මේ බයික් එක? මේ අඩේ සඳුනා සුපිරි ඉතින් ඈ ඉඳලා උඹ ඉතින් බස්සවුවන බං සුපිරියක් ඉතින් ඈ අඩෝ මරු බං අපිටත් වටයක් පදින්න දීපන්කෝ. උඹලා ඕනි තැනක අරගෙන ඵලයන්. උඹලා ඉතින් මගේ සහෝදර වගේනේ. මේ බයික් එක මගේ විතරක් නෙවෙයි. උඹලාගෙත් තමයි ඉතින් ඈ. හැබැයි පුතේ පරිස්සමෙන් පදින්න ඕනි. තේරුණාද? උඹලා වගේ පරිස්සමෙන් ආදරෙන් බලාගෙන පැදපල්ලා. තේරුණාද? උඹලට මං පදින්න දෙන්න නැතුව ඉන්නේ නෑනේ පං. උඹලානේ මගේ හැම දෙයකටම ඉන්නේ. නැද්ද බං උඹලා? ආයෙද අහලා ඉතින් අහලා රාජුවා වටයක් පැදලා බලපන් කොහොමද ගැම්ම කියලා. සඳුරා ඉතින් දැන් මේකෙන් වීල්ලෙම ගහන්නත් පුරුදු වෙනවලු ඉතින් චාමා උඹත් පැදපන් මොකද උඹ හොල්මන් වෙලා ඉන්නේ? නෑ බං මට අදහගන්න බෑ මේක. අඩේ සඳුනා මරු බං මේක තමයි මගේ ආසම බයික් එක. අඩේ සුපිරියකෝ. අඩේ වටයක් යමන් රාජු වරංග යන්න වටයක් පදිමුකෝ. මේ එහෙනම් උඹලා මෙතනින් බයික් එක අරන් ගිහලා වටයක් දාලා වරෙල් අපේ ගෙවල් පැත්තට. මායි උපුලා යන්නම් ගෙවල් පැත්තට. පට්ට බඩගිනි බං. උදේ ඉඳලා කාලා නැහැ. නැද්ද බං උපුලා? එතනින් බයික් එක ගත්ත ගමන් ඉතින් 100 අපේ මේ පාරට ඇවිල්ලා තමයි 30 40 ගත්තේ බං. ඉතින් කිසිම හීට් එකක් නැහැ ඉතින් කංග වේනා වගේ දෙදුරුන් නැහැ මොකුත් නැහැ නැද්ද බං උපුලා? ඉතින් මේවා ගැන කියන්න දෙයක් නෑනේ බං සඳුනා. ඉතින් සුපිරි ඒක නෙවෙයි සඳුනා. මේ බාණ්ඩේ ගෙනාපු එකට අපිට පාටියක් දෙන්න කවද්ද අපේ කොල්ලෝ සෙට් එකට? කවද්ද කියපන් පාටියක් දෙන්නේ? මේක උඹලා අපපු සුපිරිම ජයග්‍රහණයක් ඉතින් මේ වගේ එකක් අපේ ගමේ කෙට්ට මේ කපේට ගේන්න බෑ. අනික මේක ලක්ෂ 35ක්වත් වෙනවා ඇතින බං සඳුනා. මේමයි මම දන්නවා අනිවාර්යෙන් උඹලා පාටියක් ඉල්ලනවා කියලා. ඒකට හරියන්ටම මං සල්ලි ටිකකුත් එකතු කරගෙන හිටියේ. අද රෑ 7:00ට අපේ අලුතෙන්ම දාපු අතර රෙස්ටුරන්ට් එකේ තියෙන බං ටවුන් එකේ. අන්න ඒකේ අපි පාටිය දාමු. එතෙන්ට වරෙල්ල හාද? එහෙනම් රෑට සෙට්ටමු. මායි උපුලා ගෙදරට යනවා. උඹලා එනවා බයික් එකේ වටයක් දාලා වරෙන් පරිස්සමෙන් මේ තෙල් ටිකක් ගහගනින්න. රුපියල් 10,000ක් තියෙනවා. ඒකෙන් ෆුල් ටැංක් වෙන්න ගහලා දෙනවා සඳුනා. කිසි දෙයකට බය වෙන්න එපා. රාජුවා ගනින්කෝ වටයක් දාලා එමුකෝ බං. සඳුනා මේකේ මාර පිකප් එකක් නේ බං තියෙන්නේ. සුපිරියකෝ පදින්න ආස හිතනවා කියපන්කෝ. මේ අරුන් දෙන්න අතන කැෆේ එකට ඇවිල්ලාද බං ඇත්තේ? අපේ චාමයි උපුලයි. ඔව් බං ඇවිල්ලා ඇත්තේ. මට දැන් එනකමුත් මිස් කෝල් එකක් ගැහුවා. මේ උතර බයික් එක දාලා ඔහොම යමන්. මේ රාජු ඒක නෙවෙයි හෙට මගෙත් එක්ක යන්න. මේ හෙල්මට් එකක් ගන්න ඕනි බං.
සුපිරිම ක්වොලිටි හෙල්මට් එකක් ගන්න ඕනි බං. යමන් යකෝ යමන් ගමු සුපිරිම හෙල්මට් එකක් ගමු බයික් එකේ විදියට සුපිරිම සුදු පාටට මේ වගේ ස්ටිකර් ටිකට යන සුපිරිම හෙල්මට් එකක් ගමු ඒක නෙවෙයි දැන් යමන් ඉක්මනට පාටියට මට ඉවසිල්ලක් නෑ අඩියක් ගහනකම් බං හරි හරි. එහෙනම් ඔතන තියලා බයික් එක එහෙම තියලා වරෙන්ක යන්න. ඉක්මනට යම. අරුන් බලාගෙන ඇති අපි එනක. වරෙන්කෝ. හෙට උදේම යමන් එහෙනම් ඈ. ಬೈಲ ವೆಂದೇಸಿಯ ರಂಗ ವರೆಲ್ಲ ಉಂಗಿದ್ರೆ ಅರ್ರೆ සෑ මේ බයික් එක එසේ මෙසේ බාන්ඩ යන්න නෙවෙයි පුතේ WR 250 මෙතන මේ X එකකුත් ගහලා තියෙන්නේ හප්පට සිරි යතුරත් බයික් එකේම තියෙනවා හදනම් මගේ වැඩේ තවත් ලේසියි මේක නම් එසේ මෙසේ බාන්ඩයක් වෙන්න බෑ ලොක්කට කෝල එකක් දාලා බලන්න ඕනි වැඩේ කරන්නද එපාද කියලා මුන් ඕනි වෙලාවට ෆෝන් ආන්සර් කරන්නේ නැහනේ මේකේ අයිතිකාරයවවත් මොකුත් කරගන්න වෙන්නේ නැහැ හෙලෝ සයිලොක්කා මේ අහන්නකෝ මම මේ පොට්ටකට ආව පොඩි වැඩක් කරන්න එතකොට දැක්කා WR 250X කියලා බයික් එකක් තියෙනවා වාහනේ අතුරත් බයික් එකේම අමතක වෙලා ගිල්ලා මේ සාමාන්‍ය මේක පොතේ නැතුව දෙනවනම් ලොක්ක කීයක් විතර වටිද ඈ ලක්ෂ 15000ක් වෙනවද අප්පට සෙරි ලොක්කා මොකද කියන්නේ ගෙම දෙන්න දෙපාද හරි ස්ටාර්ට් කරන්න නැතුව නිව්ට්‍රල් එකක් දාගෙන එන්න ටිකක් දුරට ගිහලා ස්ටාර්ට් කරගන්න නැත්තම් සද්දයයි නේද හරි ලොක්කා මං එන තල්ලුවක් දාගෙන ඇවිල්ලා අර පැත්තේ ස්ටාර්ට් කරගෙන යන්න හරි පොට් එකට අරගෙන එන්න නෑ මෙතන මොකෙක්වත් නෑ මේ අතන කැෆේ එක පල්ලෙහා කාර් පාක් එකේ නවත්තලා තියෙන්නේ හරි ඉන්ටකෝ පොට් එකට අරගෙන එන්න මට මේකෙන් සලකනවනේ එහෙනම් එච්චරයි එහෙනම් පැය භාගයක් ඇතුළත මේ සවර්ම ඔතන හරි ලොක්කා තිබ්බා අද නම් ෂවර්මෝ උඹට කොලේ කැපෙයි වගේ එමීට මේක නිව්ට්‍රල් එකක් දාගෙන දක්කගෙන යන්න ඕනි ස්ටාර්ට් කරලා සද්ද වුණොත් අයිතිකාරයව නොන්ඩි වෙනවනේ ලොක්කා කිව්වා මේ වගේ සයිලන්සර් හෙනවේ සද්දේ කියලා දඩබඩ ගාලා පාරේ කොල්ලෝ පදින්න මෙව තමයි එහෙනම් ෂේප් එකේ අරගෙන යන්න ඕනි අප්පා හම්මේ අකෝ මේකේ බර ෂේප් එකේ යාටම තර්කගෙන යන්න ඕනි ජාමා මොකද බඩු හරි වගේද කතාවක්වත් නෑනේ නිලංකාර වෙලා දින්නේ ඒ ජාමා මූට නම් වැදිලා ඉන්න බං සඳුනා කමිසෙත් එක්ක නෑ බං මේ තව මස් තියෙනවා අය බොන්ට නම් නෑ පුතේ මස් හොඳට කාපම් මේ පීස් එකක් තියෙනවා කාපන් ජාමා පිස්සුද බං හිතලවත් නෑ අකෝ හිතලවත් නෑ මම මේ කල්පනා කරේ සඳුනාගේ වණ්ඩිය මොන තරම් සුපිරිද කියලා මරු බං අපේ කොල්ලෙක් ඒ වගේ එකක් ගෙනාව කියන්නේ බං අපි ඔක්කොටම හරියනවා බං සුපිරි යකෝ මගේ හීනේ සඳුනා එක මගේ හීනේ මේ කොල්ල සෙට් එකට ඇති වෙනකන් කණ්ඩ තියලා තියෙන ඔක්කොම කාපල්ලා ඉතින් මේ කුකුල දෙන්නවත් කාපල්ලා මේ උපුලා අරන් කාපන් මොකද මේ අරන් කාව රාජු කාපන් පාටිල්ල උඹලානේ බං කන්නේ නැහැ බං එකෙක්වත් කමු බං මේ මස් දැක්කාම ඉතින් ආය දෙලෝ මතක් කරනවා ඉතින් හොඳම මස් ඉතින් මුංගේ මේ අලුතෙන් බං කඩේ ඇරියේ සුපිරියටම ඉතින් දාලා දෙනවා වෙන තැන්වල මේ කුකුලෙක්ම කීයද බං මෙහෙ රුපියල් 500යි බං කොච්චර ලාභයිද අනික මේ පීස් එක රුපියල් 250යි මෙතෙන්ට આવොත් ඉතින් හොඳ ගානකට කන්න පුළුවන් බං රුපියල් 1000ක් අරන් આવොත් බඩකට පිරෙන්න නැති වෙන්න කන්න පුළුවන් ඒ රාජුවා බයික් එකේ අතුරු උඹ ළඟද මගේ ළඟ බයික් එකේ අතුරු නෑනේ බං බයික් එකේ අතුරු කොහෙද බං රාජුවා උඹ නේද අරගෙන ආවේ පොඩ්ඩක් බලපන් මචං සාක්කුවේ තියනවාද කියලා බයික් එකේ අතුරු මගේ සාක්කුවෙත් නෑනේ බං සඳුනා අඩෝ මට ගණ්ඩ අමතකුණා බං මට හිතෙන්න බයික් එක වෙන්න ඇති අඩේ බලපංකෝ ඒක අමතකුණානේ ඉඳපන් මං ගිහින් අරගෙන එන්නම් උඹ ඔහම ඉඳපන්කෝ සඳුනා නෑ උඹලා කාපන්කෝ මං කාලා බීලා ඔක්කොම ඉවරයි මං බයික් එකේ අතුරු අරගෙන එන්න උඹලා හිතවන් ඔහෙට වෙලා ඉඳපන්කෝ මේ ඒක නෙවෙයි දැන් මේ අපේ පැත්තේ හෙනට බයික් වාහන උස්සන කේස් යනවලු එදා මේ ප්‍රවෘත්ති වලත් කිව්වා බං අනික මේ පැත්ත පොලිසිය උන්ටත් කියලාලු තියන්නේ පොඩ්ඩක් ප්‍රවේශමෙන් ඉන්න කියලා අර මගේ පොලිසිය ආලියක් ඉන්නවනේ බං ඌ කිව්වේ සෑහෙන්න මේ පළාතේ බයික් එකම උස්සනවලු බං අලුත් සෙට් එකක් බහැලලු ඉන්න බං මෙහෙට ඒකෙන්ද ඔය බයික් වල යතුරු එහෙම තියලා එන්න පාගුවා සඳුනා ඉක්මනට ඵලයන් බං ඉක්මනට ඵලයන් මේ පැත්ත ඉතින් බයික් එක උස්සලා තිබ්බොත් ඉතින් කන් අඩි රත් වෙන්න දෙන්නේ උඹලා දන්නවනේ මේ රාජු ගැන සඳුනා උඹ ගිහින් ඇරවරේ මම මේ කුකුලා කනකන් වරෙල්ලකෝ බයික් එක නෑ බං උපුලා රාජු චාමා බයික් එක නෑ බං බයික් එක නෑ බං හුටා දෙයෝ සාක්කි මං කිව්වේ රාජුමට ඒ කියන්නේ මුගේ බයික් එකට වැඩේ දීලා
ඉක්මනට වරෙන් රාජුවා ඉක්මනට බලමු ගිහිල්ලා. අපට සිරි සඳුනා ඉඳපන් අපි එනවා. ඔතන පොඩ්ඩක් බලපන්. ඔය ළඟපාතක කවුරු හරි දාලා දන්නේ නැනේ බං. වාහනයක් දාන්න පකින්න නැති හින්දා. ඒ රාජු අපි දෙන්න මෙතනනේ බං බයික් එක ඇවිත් නතර කරවුවේ. මෙතන නෑනේ බං. ඒක තමයි බං මාත් බලන්නේ. අඩෝ යතුරු මට ගන්න බැරි වුණානේ බං. මට හිතෙන්නේ කවුරු හරි අරගෙන යන්න ඇති. ඒත් බං ඒක ස්ටාර්ට් කරවන සද්ද ඇහෙනවනේ බං. අඩෝ අවුදාකෝ අපේ කොල්ලෝගේ බයික් එක උස්සපු එක. බාබඩෝ එළියට අඩෝ කවුදඩෝ? මම කිව්වේ අලුතෙන් කල්ලියක් බහැලා ඉන්නවා කියලා බයික් උස්සන්ට. අනික උන් සූක්ෂම තමයි මේවා කරන්න බං. බයික් එකේ සද්ද ඇහි කියලා ස්ටාර්ට් කරන්නේ නැතුව තල්ලු කරගෙන ටික දුරක් යන්න ඇති. ඊට පස්සේ පාරට දාලා ස්ටාර්ට් කරගෙන යන්න ඇති. අනික යතුරත් බයික් එකේම තිබ්බ හින්දා. සඳුනා මෙතන බලන් ඉඳලා වැඩක් නැහැ. මේක CCTV කැමරා වලට අහුවෙන්න නැතුව ඇති උන්. මේක CCTV කැමරාත් බලලා අපි කෙලින්ම පොලිසියට ගිහලා එන්ට්‍රියක් දාන්න ඕනි. නැත්තම් පුතේ බයික් එක හොයනවා කියන්නේ හීනයක්. ඉක්මනට යමන් පොලිසියට. දෙයෝ මගේ බයික් එක බං. ගෙදරට මම මොනවද කියන්නේ? අඩෝ බයික් එක හම්බුනේ නැත්තම් මට මැරෙන්න තමයි බං වෙන්නේ. බයික් එක තමයි බං මගේ ජීවිතේ. අඩේ ගෙදර තිබ්බ සල්ලි ඔක්කොම දාලා බයික් එක ගත්තේ බං. ෆිනෑන්ස් එහෙම්මම ගෙවන්න තියෙනවා. බයික් එකක් නැතුව කොහමද බං ෆිනෑන්ස් ගෙවන්නේ? අඩෝ මට තේරෙන්නේ නෑ බං. ඉක්මනට යමන්කෝ පොලිසියට. අඩේ රාජු මේ කැෆේ එකේ කැමරා ටික බලන්න කියපන්කෝ. අඩෝ මේ කැෆේ එකේ උන් බෑපන්ඩෝ එළියට. උඹලගේ ගෙදරට අපේ කොල්ලගේ බයික් එක උස්සවුවේ. අඩෝ මේ කැෆේ එක කුඩු කරන්න කලින් බෑපන්ඩෝ. බෑපන්ඩෝ. ඕයි චාමා කටවහන් ඉඳපන් මට කියලා කන පලා ගන්න නැතුව. මෙතන මේ කේස් එකක් පත් වෙලා තියෙනවා. මූ වෙරිගාතේ කියවනවා. කඩවහපයි යකෝ. මේ උඹයි උපලා දෙනවා ටක් ගාලා පොලිසියට ගිහලා එන්ට්‍රියක් දාපන්. මම මුන්ගේ CCTV කැමරා චෙක් කරලා බලන්න මුන්ව හොයාගන්න පුළුවන්ද කියලා. ඉක්මනට ඵලයක්. යන්න එපා. අන්න එනවා කැෆේ එකේ කොල්ලා. හොඩෝ වරෙන් මේන වරෙන් උඹ තමයි වරෙන්. සර් ඇයි සර් මොකද්ද ප්‍රශ්නේ? සර් මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්න නම් ගොඩක් තියෙනවා. උඹ මගේ එක අත්තකටත් මදි. අඩෝ ගනින් මේ කැෆේ එකේ CCTV කැමරා ටික. මේ ටික්කට කලින් අපේ කොල්ලගේ බයික් එක උස්සලා තියෙනවා. ඉක්මනට ගනින් CCTV කැමරා ටික. ගනි. සර් කලබල වෙන්න එපා. මගේ ෆෝන් එකෙන් CCTV කැමරා ඔක්කොම බලන්න පුළුවන්. සර්ලාට මම පෙන්නන්නම්. සර්ලාට එක්කන අඳුරගන්න පුළුවන් නම් දැම්ම මේ කැමරාව රෙකෝඩ් එකක් ගිහලා පොලිසියට දෙන්න. ඉක්මනට පොලිසියෙන් හොයාගයි. ඔහොම විනාඩියක් දෙන්න සර් මම ටක් ගාලා චෙක් කරන්නම්. ඔහොම ඉන්න. සර්ලාටත් බලා ගන්න පුළුවන් මෙතනින්ම. සර් ඔන්න දාලා තියෙන අද දවසේ රෙකෝඩ් ටික සර්. සර් සාමාන්‍යයෙන් 7:45 විතරනේ. සර්ලා ආවේ ඒ ටයිම් එකනේ. එතන හින්දා අපි 7:35 වගේ බලමු. බයික් එක පාක් කළා. මේ ඉන්නේ. සර්ලා දෙන බයික් එක පාක් කරලා යනවා. සර් පේනවාද ඒත් එක්කම මිනිස්සෙක් එනවා නිකන් කැප් එකක් දාගත්ත වගේ මිනිස්සෙක්ද? හරියට පැහැදිලි නෑ නේද සර්? ඒ පොරගේ මූණ එහෙමත්. අම්මට සිරි මූ එතන ඉඳලා කාටද කෝල් එකකුත් ගන්නවනේ. මොකද්ද බම් මල්ලි? උඹලගේ කැමරා කිසි පැහැදිලියක් නෑනේ බං. කොහොමද ඉතින් හොරෙක්ව හොයාගන්නේ? සූම් කරත් පොඩ්ඩක්වත් පේන්නේ නෑ. ආම් බලපන්. මූ කෝල් එක අරගෙන ඉවරුණ ගමන් වා සඳුනා උපුලා කිව්ව කතාව හරි බං. බයික් එක මූ තල්ලු කරගෙන යන්නේ ආම් බලපන්. තල්ලු කරගෙන තමයි අරගෙන යන්නේ. ස්ටාර්ට් කරද්දි සද්ද ඇහි කියලා. අඩෝ මූ නම් SMS පොඩක් නෙවෙයි. මල්ලි ඔය වීඩියෝ ටග් ගාලා අර අපේ සඳුනා ෆෝන් එකට WhatsApp එකක් දාපන්. ඉක්මන් කරපන්. අඩෝ මගේ බයික් එක බං. මල්ලි ඔය වීඩියෝ එක ඉක්මනට මට WhatsApp එකක් දාපන්. උපුලා රාජු ඉක්මනට යමන් ගමන් පොලිසියට. අඩේ බයික් එක කෑලිවත් කරයි බං. අඩෝ ඉක්මනට මල්ලි ඔකේ ඔපන්කෝ. උගේ අම්මට යකෝ කවුදටෝ මේ වගේ පාර වැඩ කරන්නේ. මට ඕක අහුනොත් ඇත්තමයි රාජු. ඕක මරලා මම ඉරේ යනවා බං. මගේ ආසම බයික් එකට ගේම දීලා තියන්නටෝ. මගේ සහෝදරයාගේ බයික් එකට උස්සලා තියන්නේ. මට හරි වේදනයි බං. වේදනයි. මේ ඔය වීඩියෝ එක ඉක්මනට දාන්න මල්ලි. මේ වැඩි කතා කරගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඉක්මනට වරෙල්ල යන්න. ඉක්මනට වරෙල්ල. පික්මි එකෙන් වීල් එකක්වත් දාගෙන යමන්. වෙන කරන්ට දෙයක් නැහැ. අයියා කිසි දෙයකට බය වෙන්න එපා. මගේ කාර් එක තියෙනවා. ඒක යන් අපි පොලිසියට. යන් ඉක්මනට නගින්නකෝ. එතකොට මට මේ CCTV රෙකෝඩ් ටිකත් පෙන්වන්න පුළුවන් පොලිසියට. ඉක්මනට යන් අයියා. ඉක්මනට නගින්න ඔක්කොම. ලොක්කා වண்டிය ගෙනවා. ලොක්කා කොයා කොමේකා මෙච්චර කතා කරන ඇහෙන්නේ නැහනේ. ලොක්කා මොකද බං ෂවර්මා කෑ ගහන්නේ?
අර ඇතුලේ සුපිරිම බයික් එකක් කෑලි කර කර හිටියේ. ඊ අපේ සුපිරිම බුවා උස්සගෙන ආව බම් BMW බයික් එකක්. ඒක කෑලි කරගෙන ගමන් තියන්නේ. ඒක කෙලින්ම ස්පෙයා පාර්ට්ස් වලට පටවන ගමන් තිබ්බේ. උඹ මේකද ගෙනාවේ? WRX එකක් නේ? ඔරිජිනල් වාහනයක් වගේ. කෝ බලමු. ලොක්කා ඔරිජිනල් ඉතින් බයික් එකක් ඉතින් ඈ. මේ ෂවර්ම SMS ඒවා උස්සන්නේ නැහැ නේ ලොක්කා. BJ නම්බරයක් ඉතින් ඈ. ඒක හොඳ බයික් එකක් බා. මෙතන තියෙන ඔක්කොම DRZ ඒවා ඔක්කොම WRX මෙතන තියෙන ඒවා ඔක්කොම උස්සපේවා. ඔබ දන්නවනේ ඉතින් අපි මේ බිස්නස් එක කරන්නේ අද ඊයේ නෙවෙයි කියලා. මේ බයික් එක මට කොහොමත් ලක්ෂ 20කට විතර දෙන්න පුළුවන් බය නැතුව. උඹට ලක්ෂ 2ක් දෙන්න. අර ඇතුළට ඵලයන්. එතෙන් ලක්ෂ 2 ගනින්කෝ. මම එන්නම් මේක මෙහෙම ඇඩ්ඩයක් දාන්න අර කොල්ලට දෙන්න ඕනි. අපේ ඉතින් කෙලින්ම මේව එළියට දාන්න උගෙන්න බා. ඌ ගානට වැඩේ කරලා ගයි. හැබැයි සවර්මා මේව ඔබ වෙන කාටවත් කියන්න බෑ අපේ බිස්නස් එක නේ. පිස්සුද ලොක්කා කෙල බින්දක් කෙලන්නේ නැහැ. සත්ත අම්මා කෙල බින්දක් කෙලන්නේ නැහැ. ලක්ෂ 2ක් දෙනවා නම් ඉතින් ආයේ මොනවද ලොක්කා? තව මේ වගේ බයික් පාරේ තිබ්බොත් ෂේප් එකේ අරගෙන එන්නම් මම. හොඳ මේ එන අර සල්ලි ටික ගනි. මට තව වැඩ ගොඩාරියක් තියෙනවා බං. හෙට උදේම මේ බයික් ටික අරන් යන්න එනවා කිව්වා. මේ බයික් ඔක්කොම දීලා ඉවරයි ඉතින් ඈ. මේ උඹලා තව තිබ්බොත් අරගෙන වරෙන්. උඹලාට හොඳට සලකන්නයි ඉතින් ඈ. ලොක්කා ඔයා CT100 එහෙම ගන්න නැද්ද? CT100 නම් ඕනි තරම් තියෙනවා යතුරු දාලා අමතක කරලා යන්නේවා. එහෙම තිබ්බොත් අරගෙන එන්න CT100. මොකද බං ගන්න නැත්තේ? තියෙනවා නම් ඕනිම බයික් එකක් කරව වරෙන්. බයික් එකේ ගාන අනුව උඹගේ ගාන පොඩ වෙනස් වෙනවා. මේ වගේ ලොකු බයික් එකක් ගෙනාවොත් ඉතින් උඹට ලක්ෂයෙන් උඩ හම්බෙනවා. ඔය ඉතින් CT100 ලක්ෂ 2 වගේ බයික් නේ බං. රුපියල් 50000 30000 දෙන්නම් ඉතින්. අපිත් මේකෙන් ජීවත් වෙන්න බෑ. එන අර සල්ලි ටික ගනින්. මට දැන් වැඩ ගොඩාරියක් තියෙනවා. හෙට උදේම මේ බයික් ටික පටවයි යන්න ලෝරිය එනවා කිව්වා. උඹ එනන් තව බයික් තිබ්බොත් ටක් ගාලා අරගෙන වරෙන්. අපේ අලුත් පොට්ටේ ගැන කාටවත්ම කියන්න එපා ෂවර්මා. හරි ලොක්කා. ලොක්කාට ඉතින් ආයේ පණ දෙන්න උනත් අපි ඉන්නවා. එන ඒ විදිහට වැඩේ කරලා දෙන්න. එහෙනම් මගේ ගණන් හිලව් ටික බෙරන්ට යන්කො ලොක්කා ඇතුළට. මං හින්දා තමා බං සඳුනාගේ අලුත්ම බයික් එක නැති උනේ. සික් බං. මට එදා යතුරු අරගෙන යන්න තිබ්බේ. කොහෙද? මට සිහියක් නැහැනේ බං. එතන උඹගේ කිසිම වැරද්දක් නෑ බන් රාජු. බයික් එක මගේ. මට කියන්න තිබ්බ උඹට යතුරු ගන්න කියලා. කොහෙද මටත් 100ක් නෑනේ බං. සික්. දැන් බලපන්. ගෙදරට කිව්වා බයික් එක සර්විස් එකකට දැම්ම කියලා. දැන් හෙට අනිද්දා බයික් එක නෑ කිව්වම ගෙදර මිනිස්සුන්ට මොනවද බං මම කියන්නේ? මට තේරෙන්නේ නෑ බං. අඩෝ පොලිසිය ඇන්ට්‍රිය දැම්මට මට නම් හිතෙන්නේ නෑ පොලිසියෙන් හොයයි කියලා බං. උන්ට ඒ ගැන කිසි ගාණක් නෑ බං. අපිට නේ බං ඒකේ අගේ තියෙන්නේ. අඩේ මේක කොහෙන් හරි හොයාගන්න ඕනි බං. සඳුනා හඩේ උඹලා දෙන්නම අවුලෙන් ඉන්න එපා බං. අපිටත් අවුල්නේ නැද්ද බං ජාමා? ඒ බයික් එක අපේ හැමෝගෙම බයික් එක බං. උඹ හිතපන්කෝ කොහොම හරි අපි හොයමු. බය වෙන්න එපා ඕක හම්බෙයි. බය වෙන්න එපා. අපි මොකක් හරි කරමු. මං අඳුරන අයියා කෙනෙක් ඉන්නවා. ඌ බයික් යාඩ් එකක් කරන්නේ. සමහර විට හොරගම් කරන බයික් උන්ගේ පැත්තටත් එන්න ඉඩ තියෙනවා. මං චුට්ටක් බලන්න. උඹ බය නැතුව ඉඳපන් උපන් සඳුනා. අපි හොයමු. එහෙම මේ ওই බයික් එක නැති වෙන්න දෙන්නේ නැහැ. උඹ කිසි දෙයකට බය වෙන්න එපා. අඩේ මට දැන් බයික් එකේ පොත විතරක් තියාගෙන මොනව කරන්නද බං? මට කිසි දෙයක් තේරෙන්නේ නැහැ. මට නම් හැමදේම එපා වෙලා තියෙන්නේ බං. සතුට තිබ්බේ දවසයි බං දවසයි. බලපන් මං කොච්චර පව්කාරයෙක්ද බං. අච්චර අමාරුවෙන් ගත්ත බයික් එක මට පරීක්ෂා කරගන්න බැරි වුණානේ. සික්යකෝ. මම හින්දා තමා බං සඳුන හැමදේම. මම හින්දා තමයි බං. මේ බලපන්. මගේ ෆෝන් එකට දන්නේ නැති නම්බර් එකකින් මැසේජ් එකක් ආවා බං. බයික් එක හොයන්න එපා. අය කවදාවත් බයික් එක හම්බෙන්නේ නැහැ. මේ මොකද්ද බං මේ වෙන්නේ? සිරාවටම ඕනේ බං. ඔය නම්බරයට කෝල් එකක් ගනින් බං සඳුනා. ඔය නම්බරයට කෝල් එකක් ගනින්. කෝල් යන්නේ නැහැ බං ඒ නම්බරයට. මට හිතෙන්නේ ඒක වෙන කොහේ හරි නම්බරයක් බං. කෝල් යන්න තියා මොකුත් මැසේජ් එකක්වත් යන්නේ නැහැ ඒ නම්බරයට. මට හිතෙන්නේ උඹ කිව්වා වගේම මේක පිටිපස්සේ ලොකු සෙට් එකක් ඉන්නවා බං. උන් කරන්නේම මේ වගේ බයික් උස්සන එක. හඩෝ මොකද්ද බං අපි කරන්නේ? උන්ට කොහෙන්ද බං අපේ නම්බර්? පොඩ්ඩක් හිටපන්. මේ විකුණන්න දාලා තියෙන මගේ බයික් එකනේ බං. Facebook එකේ. මේ බලපන්. 2016 WRX 250 unregistered ලක්ෂ 18යි. මේ මගේ බයික් එක බං විකුණන්න දාලා තියෙන්නේ. මට හිතන්නේ මේ උස්සප එක දාලා තියෙන්නේ. අනික ෆේක් account එකකින් දාලා තියෙන බයික් එක ඇඩ් එක. හිතපන් මේ නම්බරයට කෝල් එකක් දාලා බලමු බයික් එක කොහෙද තියෙන්නේ කියලා. අපි ඊට පස්සේ එඩ කියලා බලමු මොකද්ද මේකේ මේ සීන් එක කියලා. පොඩ්ඩක් හිතපන් කෝල් එක කරන් බලමු. හෙලෝ. මේ බයික් එක විකුණන්න දාලා තිබ්බ ඒකට ගත්තේ. මේ කොහෙද තියෙන්නේ?
මේ කොහොමද කියන්නේ මේක ගණන්? ඔය ගණන්මද? මේකේ පොත නැද්ද? ඔයත් බිස්නස් එකට ගත්තේ. දැන් කොච්චර කල්ද වළඟ? දවසයිද? ඔයා ගත්ත එක්කන කොහමද දන්නවද? ළඟපාතම එක්කෙනෙක්ද? අද આવවත් බලන්න පුළුවන්ද බයික් එක? හරි. අපි යන්න. හරි. ටිකක් දුර යන්න යනවා බයික් එක බලන්න. මට හිතෙන්නේ මේ බයික් එක තියෙන එකව හොයාගත්තොත් අපිට මේක පිටිපස්සේ ඉන්න කවුද කියලා හොයාගන්න පුළුවන්. අනික අපිට ඊට පස්සේ මේ ජාලෙම අල්ලගන්න පුළුවන් බං. යමන් බන් සතුනා කිසි දෙයකට බලන්න එපා. ඕකගේ හොම්බට දෙයක් කරලා බයික් එක අරන් යමු බං අපි. චාමා කිව්ව කතාව හරියට හරි. ඕකකට දෙකක් කනලා බයික් එක අරන් යමු බං. අපිට ඔය ජාල අල්ලලින්ට ඕනේ නැහැ. අපි බයික් එක අරගෙන යමු. අර නම්බරෙන් අය කෝල් එකක් එනවනේ බං මට. අර නම්බරෙන්. හෙලෝ කියන්නේ. ඔව් මං දැන් කතා කරේ බයික් එකට. මොකද්ද? ඒ බයික් එක මේ දැන් විකුණවුවා? මාර ස්පීඩ් එකකින් ඔයාලා බයික් විකුණන්නේ. තව බයික් තියෙනවද ඔයාලා ළඟ? හරි. මම එන්නම්කෝ. හරි මම දැන් එනවා. ඔව් හරි. ඉක්මනට යමන්කෝ. රාජු උඹගේ වීල් එක ගනින්. අපි වීල් එක යමන්. මූ අල්ලගත්තොත් අපිට මේක පිටිපස්සේ තියෙන මොකක්ද කියලා හරියටම හොයාගන්න පුළුවන්. වරෙන් කියන්න මූ බොරුවක් කරන්නේ. බයික් එක විකුණනවා කියන්නේ බොරුවට. වරෙන් කියන්න අපි ගිහිල්ලා බලමු මොකද්ද සීන් එක කියලා.